සදුනි මට තමුසේව එපා. මං ජීවිතේ නැති කරගන්නවා. මං ජීවිතේ නැති කරගන්නවා සදුනි. මෙහෙම කියලා නිමල් කීවා. ඒත් එක්කම ෆෝන් එක කට් කරා. මේක නිමල්ගේ තාත්තාට ආරංචි වෙලා එතනට ඇවිත්. පුතාව හොයලා එවෙලේ කැලේව පැත්තෙන් අලියෙක් ඇවිත් ඒ මනුස්සයව පාගලා මරලා. ගමේ මනුස්සයෙක් රැවෙලා වැවු බැන්ටිකේ යනකොට. මනුස්සයෙක් වතුරේ පාවෙනවා දැකලා තියෙනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු මේ මිනිය ගොඩට අරන්. එත්තකොට තමා දැක්කේ නිමල්ගේ තාත්තා අලියා ගහලා මැරිලා ඉන්නවා. ඔය ටික තමා දුවේ මාත් දන්නේ. එත්තකොට එයාගේ යාළුවා කෝ එයා නිමල්ගේ මරණයෙන් පස්සේ ගමේ කවුරුත් එයාව දැකලා නෑ. හා මාමේ බොහොම ස්තුති කියලා මං එතනින් ආවා. මොකක් හරි තියේ මෙතන මට හිතෙනම මේක මිනි මැරුමක් කියලා. මෙහෙම හිතමින් මං ගෙදරට ගියා. පහුවදා ආයේ මං මේ ගැන හොයන්න ගමේ වයසක අය ළඟට ගියා. මං තේ කඩේක මුදලාලි කෙනෙක් දැන් ඇහුවා. එයාත් මට අරයා කීවා ටිකමයි කීවේ. හැබැයි එයා මට කීවා මේකට ගමේ මිනිස්සු කතාවක් ගියා නිමල්ගේ යාළුවා මේක කරා කියලා. හැබැයි පොලිසියට කිසිම සාක්ෂියක් හම්බ වුණේ නැහැ. එහෙම කීවා. දුවේ හැබැයි නිමල්ගේ ෆොටෝ එකක් ඇති කියලා ඒ මනුස්සයා මට ෆොටෝ එකක් පෙන්නුවා. ඒ යා මට ෆොටෝ එක පෙන්නලා කීවා මේ නිමල්ගේ ෆොටෝ එකක් කියලා. ඒ ෆොටෝ එකේ එක පැත්තක් පිච්චගිලා. කවුද මාමේ මේ එහා පැත්තේ ඉන්නේ? දුවේ ඒ නිමල්ගේ යාළුවා. මේ ෆොටෝ එකේ එයාගේ මුණ පිච්චලා. මා හරි මාමේ මං යන්නම් කියලා මං ගෙදර ගියා. යන ගමන් කල්පනා කළේ මට ඒ ෆොටෝ එක කලින් දැකලා පුරුදුයි වගේ. එහෙම හිතමින් මං ගියා. ගෙදර ගිහින් මං ටිකක් කල්පනා කරා. මට මේ ගැන හිතලම මහන්සි නිසා ඒ ප්‍රශ්නේ පැත්තකින් තියලා කාමරේට ගියා. මනස නිදහස් වෙන්න කියලා පොතක් කියවන්න. මං කාමරේට ගියා. එවෙලේ මං දැක්කා මගේ කබට එක ළඟ මුදක් තියෙනවා. මං ඒක ගත්තා. මේක අයියාගෙනේ මේක කොහෙන්ද මේක? මං එහෙම හිතලා මුද අයියාට දෙන්න ගියා. අයියා පෙන්න හිටියේ නෑ ඒ නිසා මං මුද අල්මාරියට දෙන්න. අල්මාරියා ළඟට ගිහින් දොර ඇරියා. ඒක ලැච්චුව ඇරලා මං මුද ඇතුළට දැම්මා. දොර වහනකොටම අල්මාරියා ඇතුලේ තිබිලා ෆොටෝ එකක් බිමට වැටුණා. මං ඒක අහත ගත්තා. දෙයියනේ ඒක දැක්ක වෙලේ මට හින්දාඩිය දැම්මා. දෙයියනේ මේ නිමල්ගේ යාළුවා වෙන කවුරුත් නැවේ අපේ අයියා. මං ෆොටෝ එක දිහා බල ඉන්නකොට එතෙන්ද අයියා ආවා. මොකෝ නංගි මගේ කාමරේ කියලා අයියා ඇහුවා. මං තග්ගලා ෆොටෝ එක හංගගත්තා. නෑ අයියේ අයියාගේ මුද්ද මගේ කාමරේ වැටිලා තිබ්බා. මං එක ගෙන තිබ්බා. එහෙම කියලා මං එතනින් ගියා. නංගි මොකෝ බය වෙලා වගේ එయ్యා මොනවා හරි දැක්කවෙද්ද නෑ. එහෙම වෙන්න බෑ කියලා අයියාත් එළියට ගියා. මං මේ ගැන පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා. ඔයට කවද සැක්ක පොලිස් නිලධාරියා මගෙන් එහෙම ඇහුවා. මගේ අයියා මං එහෙම කීවා. පොලිසියේ අයියා තපවා ප්‍රශ්න වගයක් අහලා මට යන්න කීවා. ටික දවසක් කිසිම අවුලක් නැතිව තිබ්බා. එක දවසක් අයියා මගේ කාමරේට ඇවිත් මට සැරෙන් කතා කරා. මාව මරණවා කියලා තර්ජනය කරා. මං එయ్యේ අයියා කියලා ඇහුවා ඔබ මේ ප්‍රශ්නේ ඕනවත් වඩා හොයනවා. මේක හොයන එක නුවත්තවහන් කියලා මට කීවා. මාත් මේක හොයන්න උනන්දුවෙන් හිටියේ. මං කීවා මට බෑ. මං පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. එහෙම කිව්ව ගමන් අයියා මගේ බෙල්ල මිරිකුවා මාව මරණ හැදුවා. එත්තකොටම පොලිසිය එතනට ආවා. තමුන් තමා අපි හොයා හිටියේ. එහෙනම් ඇත්ත කියන්න පටන් ගනින් කියලා
පොලිසියෙන් කීවා. අනේ සර් මං මුකුත් කැරෙනෑ. බොරු කියන්න නැතුව ඇත්ත කියහම්. කිව්වේ නැත්තං ඇත්ත කියවන් හැටිත් අපි දන්නවා. හරි හරි මං කියන්නම්. නිමල් කියන්නේ මගේ හොද යාළුවෙක් එයා කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා. මාත් ආදරේ කරේ ඒ කෙල්ලට. මං නිමල්ට මේ ගැන කියන්න කියලා හිතලා එයාට කෝල් එකක් ගත්තා. නිමල් ෆෝන් ඒක ඔස්සපු ගමන් කීවා. අඩෝ බන් සදුනිගේ මගේ සම්බන්ධය ගැන ගෙවල් වලින් දැනගත්තා. අපි දෙන්නගේ කසාදෙට දිනත් දාගත්තා. නිමල් එහෙම කීවා. හරි ඇත්ත කියන්න කෝල් කරේ. නෑ බන් නිකං ඔබ හොදින්ද කියලා බලන්න. එහෙම කියලා ෆෝන් එක කට් කරා. මට නිමල් ගැන තරහක් අවා. මං ටික වෙලාවකින් නිමල්ට ආයේ කෝල් කරා. හෙලෝ නිමල්. ඕ කියහන් මොකෝ. ඔබට රෑට වැඩක් තියේද. නෑ ඇත්ත කියහන්. නිමල් එහෙම ඇහුවා. නෑ නිකං වැඩක් නැත්තං රැවෙලා වැවු බැන්ටෙගත් වරෙන්කෝ. ඇත්ත කියහන් ආවම කියන්නම් හරි මං එන්නම් කියලා නිමල් කීවා. මං නිමල්ට කෝල් කළේ මගේ හිතේ එයාව මරණ ප්ලෑන් ඒක තියාගෙන. රැවෙලා නිමල් වැවු බැන්ටකෙට් අවා. ඇයිබන් මොකෝ ඇව්ල කියලා නිමල් ඇහුවා. ඇව්ල තමා ඔබ සදුනිත් එක්ක යාළු වෙලා ඉන්න එක. මොකක් එහෙම අහලා නිමල් වැවු පැත්තට ගියා. අපි දෙන්නා අතර වචන හුව මාරුවක් වුණා. නිමල් පිටිපස්ස හැරෙනකන් ඉඳලා මන් හංගගත්ත පිහිය එළියට ගත්තා. මන් නිමල්ට ඇයින්න යනකොටම වෝ ඉස්සරහා හැරුණා උට පිහිපාර අනුන්නෑ. උඹට සල්පිපා දෙන්න දෙන්න. අපි දෙන්නා අතර වලියක් ගියා. කොහොම හරි මන් නිමල්ව වතුරේ ගිල්වලා මරුවා. එහෙම තමා සර් උනේ. කෝ එතකොට මිනි අලු ඒ ටික මන් වත්ත පල්ලෙහා වැල්ලුවා. පොඩ්ඩක් ඉන්න නිමල්ගේ මිනිියත් හම්බ වුණා. එයාගේ තාත්තාගේ මිනිියත් හම්බ වුණා. එතකොට මේ මිනි අලු කාගේද?